ආයුබෝවන් අද කතා කරන්න මේ සූදානම් කරගත්තේ කෙටියෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන. මහා කරුණාව ගැන කතා කරනවා නම් ඒක හරිම සංකීර්ණ සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් සීමාවෙන් එහාට ගියපු දෙයක් තමයි බුදුහාඳුරන්ගේ මහා කරුණාව කියන එක. මම හිතනවා මට හිතෙන දේවල් තමයි මට හිතෙන දේවල් විතරයි මේ channel එකේ මම කතා කරන්නේ. ඕගොල්ලොත් බලන්න පොඩ්ඩක් මේ දේවල් ඇත්තද ඕගොල්ලන්ටත් හිතිලා තියෙනවද ඒ විදිහට කියලා. බුදුහාමුදුරුවෝ කියන කෙනා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්ම පෙරම් පුරවනේ මේ බුද්ධත්වයේ ලබා ගන්න. අපි අහන කතාව ඕක. ඒත් බෝධිසත්වයෝ ඔච්චර දීර්ඝ කාලයක් බුද්ධත්වයේ කියලා මහලොකු මේ ඔටුන්නක් දාගන්න කරපු දෙයක් නෙමෙයිනේ පෙරම් පිරුවා කියන එක. ඒක අපි ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙන පොඩි කාලේ ඉගෙනගෙන කැප වෙනවා වගේ. එහෙම ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන කරපු එකක් නෙමෙයි මට හිතෙන විදිහට ඔය කාලේ පුරාවටම ඔය අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන මේ පෙරම් පුරපු. ඒ මුළු කාලෙම කැප කරා ගත කරේ බෝධිසත්වෝ අනිත් සත්වයින් ගැන අනුකම්පාවෙන් නෙමෙයිද? අනිත් සත්වෝ මේ සත්වයා මිනිස්සු මේක මේ සංසාර ගමනේ යනවා මෙරි මෙරි ආයි ඉපදෙනවා මේකේ කෙලවරක් නැහැ කියන එක ඒ කාලේ උන්වහන්සේ දැනගත්තනේ. බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහලා ඒ කාලේ කොහොම හරි ඒක අවබෝධ කරගෙන ඒක තේරුම් ගත්තා. මේ සංසාර ගමන ගැන සැක හැරලා දැනගත්තා මේක මෙරි මෙරි ආයි ඉපදෙන ගමනක් මේක සංසාර චක්‍රයක් මේකේ වැඩිපුරම 99.9%කටත් වැඩිය තියෙන දුක. එතකොට මේකේ තනින් ලැබෙන සැප වේදනා වාගේ ওই දේවල් හින්දා මේක තුලම මේ සත්වයින් බැඳිලා කටයුතු කරනවා කියන එක ඒ කාලෙම දැනගෙන මේක මේ සත්වයින්ට තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකක් දැනගෙන මේ සත්වයින් ගැන අනුකම්පාවෙන් තමයි මම මේක දවසක මුළු ලෝකෙටම දේශනා කරනවා. මේ සත්වයින්ට මේ දුක ගැන මේ සංසාරය ගැන කියලා දීලා මේ දුකින් මුදවන. කිහිප දෙනෙක් හරි නිවන් දක්කනවා කියන අරමුණ තමයි ඇත්තට මේක උතුම් අරමුණ. ඒ අරමුණෙන් තමයි ඔය මේ පෙරම් පුරපු කාලේ පුරාවටම උන්වහන්සේගේ අංකයකටම තිබ්බේ ඔය කරුණාව පෙරදරි කරගත්ත අදහසම තමයි මට හිතෙන විදිහට. ඇත්තටම මේ පොතක් අරගෙන නෝට් එකක් දාගෙන අර පාරමිතාවට හරියක් දානවා. දැන් තව එකක් තියෙනවා මේක කීකේ එහෙම ලිස්ට් හදාගෙන කරපු එකක් නෙමෙයිනේ ඕක. බලන්නකෝ ඒ ගත කරපු ආත්ම කීයක් ගත කරන්න ඇතිද කියලා ඔය කෝටි ප්‍රකෝටි ගාණක් වෙච්ච අපිට හිතා ගන්න බැරි තරම් වෙච්ච මහා කාල සීමාවක් ඔය සාරා සංඛ්‍ය කල්පලක්ෂය කියන එක කල්පයක් කියන එකවත් හිතා ගන්න බැයි නම් කල්පලක්ෂයකුත් බැයි නම් සාරා සංඛ්‍යයක් අසංඛ්‍ය හතරක් කියන එක ඒක හරි දීර්ඝ කාලයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකනේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි කියලා. අර අපිට ඒකනේ ඒක ගැන හිතන්නවත් බෑ කියන්නේ. මහා කරුණාව ගැන කොහොමත් හිතන්න බෑ. අපිට දැන් නිකන් ওই කරුණාව ගැන පොඩ්ඩක් මම කතා කරන්නම් මට දැනෙච්ච දේවල් එකක් දෙකක් විතරක්. එතකොට ඒකම ඇති මිනිස්සෙකුට මේ බුදුහාමුදුරුවෝ කියන පුද්ගලයා කොයිතරම් හොඳ මිනිස්සෙක්ද කියන එක තේරෙන්නේ නිකන්. සංවේදී වෙච්ච කාරණා කීපයක් තමයි මම අර පෙර භවයක් ගැන කියනවා නම් එකක් කියන්නම්. ඕගොල්ලෝ හැමෝම දන්නේ එකක්. බෞද්ධයෝ නම් දන්නව ඇති. අර කොටි දෙනක් බඩගින්නේ හිටියා වලකට වැටිලා. පැටවුත් එක්ක තමයි හිටියේ. සමහර විට පැටව හම්බුනේ වලට වැටුණාට පස්සේ වෙන්නත් පුළුවන්. කොහොම හරි දවස් කිහිපයක් හාමතේ තමයි මේ කොටි දෙන හිටියේ. පැටව නම් දේනුවගෙන් කිරි බීලා හරි ඉන්න ඇති. එහෙම. එතකොට දැන් අන්තිමේ මේක හාමත්කම හින්දාම අර වලේ බෝධිසත්වෝ ඔක දැකලා තිබ්බා. තව යාළුවෙකුත් එක්ක ගිහිල්ලා තිබ්බේ. ඔය යාළුවත් ඔය මෛත්‍රී බෝධිසත්වෝ කියලා තමයි සමහර තැන්වල කියවෙන්නේ. ඒක කෙසේ වෙතත් මේ ගෞතම බුදුජානන් වහන්සේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ඕක දැකලා යාළුවා ගියා. කෑම මොනවා හරි හොයාගෙන එන්නම් කියලා. කණ්ඩ දෙන්න. ඉතින් සත්තු මරණ කට්ටියක් නෙමෙයි මේගොල්ලෝ. ඉතින් කොහෙන් හරි මස් මාළු ඉතින් කොහෙන් ඉල්ලන් එන්නද ඕක හොයනවා. දැන් ගියා එයා එන්නෙම නැහැ. එන පාටක් නැහැ පරක්කු වුණා. ඊට පස්සේ දැන් අර පැටවුත් කණ්ඩ හදන වෙලාවේ තමයි
ඒ පැට්ටු ගැන අනුකම්පාවයි දේනුව ගැන අනුකම්පාවයි එක වලට පැන්නනේ. බෝධිසත්වයන් වහන්සේ වලට පැන්නා. පැන්නේ තමන්ගේ ඇඟේ කෑලි අරූ කයි. කෑවහම බඩගින්න හරි. එතකොට අර පැටව මැරෙන්නෙත් නැහැ. අර බඩගින්නෙන් ඒගේ බේරෙනවා, ජීවිතයත් බේරෙනවා යාගේ ඒ සතාගේ. ඕක ගැන අනුකම්පාව වෙන්නේ ඒ වෙලාවේ ඕක ඇත්තටම පැන්නේ. අනුකම්පාව නිසා නෙවෙයිද? නැත්තම් දල සැලස්මක් තිබ්බේ නෑනේ මං මේ පාරමිතාව සම්පූර්ණ කරගන්න ඕනේ. මේක කරගන්න ඕනේ කියලා එහෙම එකක් තිබ්බේ නෑ. අනිත් එක ඔය ලේ දන් දීපෙව්වා, මස් දන් දීපෙව්වා ඒකාත්මික කරගෙන හරියක් දාගත් එකකුත් නෙමෙයි ඔය පාරමිතා සම්පූර්ණ කරගන්න මාර්ගයේදී. ඔය කතන්දරේ ඔය අහලා ඇතිනේ අතීත කතාවල බුදුහාමුදුරුවෝ මස් දන් දීලා ඇති සෑහෙන තරම් ලේ දන් දීලා ඇති කියනවා මේ මහා මුහුදේ තියෙන වතුර වලටත් වැඩිය ලේ. හිතන්නකො ආත්ම කීයක් ඉපදෙන්න ඕනේද ඒ වගේ දෙයක් කරන්න කියලා. හැම ආත්මෙදිම ලේ දන් දීදී ඉන්නෙත් නැහැ. ලේ දන් දෙන්න අවස්ථාවක් හම්බෙන්නේ සමහර ආත්මවලදී. එතකොට කොච්චර ආත්ම සංඛ්‍යාවක් ඉපදෙන්න ඇතිද ඔය පෙරම් පුරපු කාලය තුල. ඕක තමයි සාරාංශකයේ කල්පලක්ෂයක් කියන එක හිතා ගන්න අමාරුයි කියන්නේ. සාමාන්‍ය පුද්ගලයාට කියන එක හිතා කොහොමද තේරුම් ගන්න බෑ. ඒකට මහා කරුණාවක් වාගේ දෙයක් අපිට ඇත්තටම තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරෝ ඔය වැඩි ඕන්නේ දැන් කලින් ආත්ම ඔක්කොම ඔය කියපු දීර්ඝ කාලේ අමතක කරන්නකෝ. දැන් බුදු වෙච්ච ආත්මෙදී සිද්ධාර්ථ කුමාරයා අර සැප සම්පත් හැම එකම තිබිලත් ගෙදර අතෑරලා මාලිගාව අතෑරලා කැලේට ගියයි. දැක්කලේ මහල්ලෙත් දැක්කා, ලෙඩෙත් දැක්කා, මලමිනියක් දැක්කා, පැවිදිරුවක් දැක්කා. ඕක මේ අද එක්කෙනෙක් හෙට එක්කෙනෙක් ඔහොම දැක්ක නෙමෙයි. ඕක හම්බෙන් අරහෙන් මෙහෙන් දැකපු දේවල් ඔය. හරිද? ලෙඩෙක් වයසක මිනිස්සු දැකලා තිබෙත් නැහැ. ඒ දැකලත් හරියට හිත රිදුනා කියනවා. එදා මේ චන්නෑමතිගෙන් අහලා තිබ්බා අර කවුද? එතකොට ලෙඩෙක් කිව්වා. එතකොට ඇයි ලෙඩ වෙන්නේ? ලෙඩ කියන්නේ මොනවාද? අපි හැමෝම ලෙඩ වෙනවද? ඔය ප්‍රශ්න අහලා තිබ්බා චන්නෑමතිගෙන් මුලින්ම දවසේ. ඕකටත් වෙන කනස්සල්ලෙන් හිටියේ මිනිස්සු සත්තු මෙහෙම ලෙඩ වෙනවා කියලා දැනගත්තාට පස්සේ දැක්කනේ මේ මලමිනිය මැරෙනවා කියන එක දැනගත්තෙත් එදා. ඊට පස්සේ ඇහුවා මේ මැරෙනවද? හැමෝම මැරෙනවද? අපිත් මැරෙනවද? ওই ප්‍රශ්න ඔක්කොම අහලා උපරිම කලකිරීමෙන් තමයි හිටියේ මේ සිදුහත් කුමාරයෝ ගිහිගේ අතරින් අන්තිම කාලේ වෙනකොට. ඒ ඉන්නකොට අර පැවිදිරුවක් දැක්ක කියනවනේ. බෞද්ධ භික්ෂුවක් දැක්ක නෙමෙයි. ඒ කාලේ බෞද්ධයෝ නෑනේ. මොකද බුදුහාමුදුරු බුදු වෙලා නෑනේ සිදුහත් කුමාරයෝ. දැක්කේ අර ඔය සිවුරු කෑලි, එතකොට ජටාවල් බැඳගෙන නැත්තම් රෙදි කෑලි පටලවගෙන හරි ගිය හිටපු පූජකවරු හරි එක එක ආගම් වල එක එක ඔය ශ්‍රමණයෝ හිටියා. එක එක බමුණෝ එහෙම හිටියේ. භාවනා කරපුවා හිටියා. භාවනාව කියන එකත් බුදුදහමේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඊට කලින් ඉඳන් තිබ්බ දෙයක් තමයි භාවනාව කියන්නේ. හරි දියුණු විදිහකට ඒ කාලේ භාවනා කරපුවා ඉඳලා තියෙනවා. ඔය මේ සිදුහත් කුමාරයා හිටපු කාලේ වුණත් ඊට කලින් ඉඳන් භාවනාවල් දියුණු කරපු අය ඉඳලා තියෙනවා වෙන අන්‍ය ආගමිකයෝ එක එක. එතකොට මේ අර කලකිරීමත් එක්ක අරගොල්ලෝ කරන එක හරි ඇති කියලා හිතලා තමයි කැලේට ගියේ. ඒගොල්ලෝම හොයාගෙන ওই භාවනාවල් වගේ දේවල් අහලා ඉගෙන ගන්න ඒකෙන් මේකට විසඳුමක් ලැබෙනවා කියන අදහස තමයි ඒ වෙද්දි තිබ්බේ. ඊට එහා දෙයක් දැනගෙන හිටියේ නෑ මේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ඔය ගෙදර අතෑරලා යද්දි. මේ දුකෙන් මේ සත්තු ගැන අනුකම්පාවෙන්ම තමයි එදත් ගියේ. හරි කලකිරීමකින් වේදනාවකින්. අරගොල්ලෝ ගාව විසඳුමක් ඇති හිතාගෙන තමයි ඒගොල්ලෝ ගාවට තමයි ගියේ. මුලින්ම ගුරුවරු ගාවට ගියා කියන්නේ ඒකනේ. ගුරුවරු කියන්නේ ඔය කැලේ අරහෙ මෙහෙ ආරණ්‍ය වල හිටියා ඒ කාලේ ඔය වෙන ආගමික නායකයෝ. උද්දකරාම පුත්ත ආලාරකාලාම ඕගොල්ලෝ හිටියානේ. ඒ දෙන්න ගාවටම කියන්නේ දෙන්නෙක් ඒ. ඒගොල්ලෝ ඔය කට්ටියට උගන්න හිටියේ භාවනාවල් එහෙම. ඒ වෙද්දි. ඒගොල්ලෝ ගාවට තමයි ගියේ මුලින්ම. භාවනාත් කරා ගිහිල්ලා සිද්ධාර්ථ කුමාරයා. මේ බැලුවා අරකට විසඳුමක් හොයාගන්න පුළුවන් ඇති කියලා හිතාගෙන ඒගොල්ලෝ විසඳුමක් හොයාගෙන ඇති කියලා වගේ අදහසකින් තමයි මුලින්ම ගියේ. හරි සතුටින් ඒගොල්ලෝ ගාවට.
ඒ ගිහිල්ලා ඔය භාවනාවල් දියුණු කරා. දැන් ඔය ඒ ගුරුවරුත් භාවනාව ඔය ධානා මට්ටම් එහෙම පහු කරගෙන යන්නම තරමටම මේ භාවනාවල් දියුණු කරලා තිබ්බ කට්ටිය ඉගෙනගෙන හිටපු කට්ටිය. මේ ඔය ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුර්ථ ධානයේ මට්ටමටම මේ හිත වඩපු කට්ටිය තමයි ඒගොල්ලෝ. සිද්ධාර්ථ කුමාරයාත් ඔය කියන මට්ටමට එනකන් හිත දියුණු කරා. මේ ධානය වැඩුවා. හැබැයි ඒකෙදි සිද්ධාර්ථ කුමාරයා තේරුම් ගත්තා මේ හරි දැන් මේ දේවල් ඔන්න මේ උගන්නන මේගොල්ලොන්ගේ ආගමේ උපරිමයට මම ආවා. නමුත් මේ දේවල් වලින් අපි දිව්‍ය ලෝකෙක ඉපදුනත් බ්‍රහ්ම ලෝකෙක ඉපදුනත් ආපහු මේ සංසාරයට කොහෙන් හරි වැටෙනවා. එතකොට මේකම විතරක් නෙමෙයි හැම සත්වයකටම තියෙන එකම මේ දුකින් නිදහස් වෙන්න ඇත්තටම මේක මේ පුළුවන් මාර්ගයක් නෙමෙයි කියලා හිතුණ අන්තිමටම. දැන් අරකේ උපරිමයට ගියාට පස්සේ ඊට පස්සේ ඔය තිබුණා මේ ඒ ආගමේ ඒ ආගම්වල මේ කාලේ උගන්වපු හරියම දුෂ්කර භාවනා ක්‍රම වගේක් හරි ශරීරයට දැඩි දුක් දෙන භාවනා ක්‍රම. ඒව කරන්න අමාරුයි ඒ කාලේ පිළිගැනීම තිබ්බේ එහෙම. ඒක හැබැයි ඒක කරොත් ටිකක් දුරට හරි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන අදහස තමයි ඒ බුද්ධිමත් ඒ භාවනා කරපු ඒ හැමෝගෙම අදහස වෙලා තිබ්බේ ඒ කාලේ. ඇත්තටම. ඊට පස්සේ ඕක සිද්ධාර්ථ කුමාරයාත් දැන් අච්චර භාවනාව ප්‍රගුණ කරපු මනුස්සයා අර දුෂ්කර භාවනාවල් කොහොම හරි මම තනියම ගිහිල්ලා කරලා කොහොම හරි මේ කොච්චර දුකක් විඳලා හරි මේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් මම අන්තිමේ අවබෝධ කරගන්නවාය කියන අදහසකින් අර ගුරුවරුන්ගෙමුත් වෙන් වෙලා තනියම භාවනා කරන්නට ගත්තා. එහෙම භාවනා කර තමයි ඔය අවුරුදු 6ක් අර දුෂ්කර ක්‍රියා කරා කියලා අපි අහලා තියෙන්නේ. අවුරුදු 6ම ඌව තමයි කර හිටියේ. දැඩි දුක් දුන්නා. අර භාවනාවල් කර හිටියා. ඉතින් මේ එතනින්ම හිතා ගන්නකො මේ සත්වයින් දුකින් නිදහස් කරන මාර්ගයක් හොයාගන්න එතනම කාපු කට්ට ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද? අර රජ සම්පත් සැප සම්පත් අතහැරලා දැන් අපි කියන්නේ තමන්ව උදාහරණයට චුට්ටක් ගන්නට දැන් අපි බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක් දැනගෙන අපි බෞද්ධයොත් වෙලා නිවන් දකින මාර්ගයක් ගැනත් අදහසක් තිබිලා අපිට. හරිද? මේ සංසාරේ දුක ගැන බුදුහාමුදුරුවෝ කියා දීලා අපි දන්නවා ඒවා. ඉපද පොඩි කාලේ ඉඳන් මේ සංසාරේ චක්‍රයක් ගැනත් අපි දන්නවා. හරිද? නිවන් දකින මාර්ගයක් අපිට පෙන්වලා දීලා තියෙද්දිත් අපිට දැන් මේ වෙද්දි සැප සම්පත් තිබ්බනම් ඔය කියන විදිහට අපි ඔව දාලා අනිත් සත්වෝ නිවන් දක්වන්න කිසිම දෙයක් කරයිද කියන්නේ කොයි දේවල් අතහැරලා අපි සතියක් ඉඳීද? අතහැරලා සම්පූර්ණයෙන් අතහැරලා නිගියේ සිද්ධාර්ථ කුමාරයා එන්න නෙමෙයි නිගියේ. ඔන්න ඔව්වගෙන් මේ සත්වයන් ගැන තිබ්බ අනුකම්පාව ටිකක් දුරට හරි අපිට හිතා ගන්න පුළුවන් අපේ ප්‍රමාණය. මට කියන්නේ ඔය මහා කරුණාව කියන එක ගැන අපිට හිතා ගන්න බෑ. හිතන්න පුළුවන් ඔන්න ඔච්චරයි. ඒක හරි අසීමිත කරුණාව. සත්වය ගැන තිබිච්ච සිද්ධාර්ථ කුමාරයා කොහොමත් අහිංසක කුමාරෙක් පොඩි කාලේ ඉඳන් ඔය සත්තුන්ට එහෙම හරි අනුකම්පාවයිලු පොඩි කාලේ ඉඳන්. ඉතින් එයාට අර වාගේ දේවල් දැක්කම අප්සෙට් වුණා, ඔළුව අවුල් වුණා, කලකිරුණා, දුක හිතුණා. ලෙඩ්ඩු අර මේ දකින්නකොට හරි කම්පා වුණා හිත. ඒකයි ඒ සැප සම්පත් දාලා ගියේ. එපා වුණා මේක. දුක හිතන චරිතයක්. සංවේදී චරිතයක් බුදුහාමුදුරුවෝ. සිද්ධාර්ථ කුමාරයා. ඊට පස්සේ තමයි අන්තිමේ ඔහොම ගිහිල්ලා බුදු බව ලබා ගත්තේ. වැඩි ඕනේ බුදු වුණාට පස්සේ අවුරුදු 45ක් ජීවත් වුණානේ උන්වහන්සේ. ඔය 45 මොනවාද කරේ කියන එක බැලුවා නම් කොච්චර සැපේ ඉන්න තිබ්බද බලන්නකො. රජ්ජුරුව හැම යන තැන රජවරු අනුග්‍රහ කරනවා, උදව් කරනවා, මාලිගා හදලා දෙනවා. ආයේ සැපේ ඉන්න තිබ්බ ඕන්න. හැබැයි කරේ අතන කාලයක් ඉන්නවා ධර්මයේ දේශනා කරනවා. මේ පැත්තේම මිනිස්සුන්ට ආයෙ වෙන කොහෙවත් ඔය කැලෑ මැදින් කිලෝමීටර් 50 100 ගණන් ඇවිද කකුල් ගේ වෙනකන් ඔව්වගේ මිනිස්සුන්ට ඔය ධර්මයේ දේශනා කරන එකට ඉන්දියාව පුරා දඹදිව
ලංකාවද දන්නේ නැහැ කොහොම හරි දන්නේ. පුරාම ඇවිද ඇවිද ඕකනේ කරේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 අන්තිමේ වයසට ගිහිල්ලා ඉඳගෙන බැරුම් අවුරුදු 80ක් වෙනකොට වයසයි ඉතින් ඇවිදින්න බෑ ගොඩක් අමාරුයි. ඒත් තියෙද්දිත් ඇවිද ඇවිද ඕකනේ කරේ. ධර්මයේ ප්‍රචාරය කරා බණ කිව්වා. මිනිසුන්ට උදව් කරුවා. කවුරු හරි එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් ගොඩ දාන්න පුළුවන් නම් උන්වහන්සේ ඒක වෙනුවෙන් පයින් හරි ඇවිද්දානේ එතෙන්ට. ඒක හරි සංවේදී කාරණයක් මතක් වෙද්දිත් මට නම් බුදුහාමුදුරුවෝ ගැන පුදුම ආදරයක් දැනෙන්නේ. ඒ මුළු සංසාරෙම ගැන උන්වහන්සේගේ හිතුවම මට නම් දැනෙන ඒ ශ්‍රද්ධාව කියන එක ඒක පුදුම ආදරයක්. මන් දන්න වචනේ ඒක. උන්වහන්සේ ගැන ඇති වෙන්නේ. මම කියන්නේ ඕගොල්ලන්ටත් දැන් ලංකාවේ වුණත් මේ දෙමව්පියෝ වුණත් ලංකාවේ ගුරුවරු වුණත් පාලකයෝ වුණත් නායකයෝ වුණත් කරුණාව මෛත්‍රිය කියන එක හරීම අඩුවෙන් තියෙන නැති වෙලා යන කාලයක් මේක. ඔය කරුණාව මෛත්‍රිය ඔය ජපානයේ වගේ රටවල් වල ප්‍රගුණ කරනවා නම් පොඩි කාලේ ඉඳන් පොඩි ළමයින්ට උගන්වනවා නම් මේ දේවල් වැඩිපුර දැනෙන්න දෙනවා නම් එහෙම සමාජයක් හැදුවා නම් මේ සමාජය ඇත්තටම හරි ලස්සනයි. මහ ලොකු දේවල් අවශ්‍ය නැහැ අපිට නිවන් දකින්න. ඒ දේවල් නෙමෙයි මම මේ channel එකෙන් මොනවා හරි දෙයක් හිතට දැනෙන්න කතා කරන්න උත්සාහ කරන්නේ. මේ සමාජය ටිකක් හරි ලස්සන කරගමු අපිත් තමන්ගේ දරුවෙකුට හරි එක්කෙනෙක්ට හරි ওই මෛත්‍රිය පුරුදු කරන්න ටිකක්. සතෙකුට හරි කෑම ටිකක් දෙන්න මෛත්‍රියක අනුකම්පා කරන්න. එච්චර එහෙනම් තෙරුවන් සරණයි. ආයෙ දවසක හම්බෙමු. ආයෙ කතාවක් මේ දානකොට අහන්න ඕන නම් ඔය subscribe කරන්න channel එක. මම නවතිනවා.